Hello friends, කොහොමද ඉතින්? අද ඉතින් සුපිරියක් තමයි ගෙනල්ලා තින්නේ. ඉතින් යාළුවනේ අද ට්‍රිප් එකක් තමයි යන්නේ. අද කෙලින්ම මේ ප්ලැනටෝරියම් එක බලන්න තමයි කට්ටිය එක්කන් යන ට්‍රිප් එකක් ඉතින්. කෙලින්ම අද යන්නේ බොයිස් පුංචි ළඟේ හරිද? ඇත්තරම් බොයිස් මට්ට විදියට අවරස්නේ මේ ඉන්න බෑ. ඉතින් බොයිස් කට්ටිය නම් ඉන්නවා. අපි දැන් බොයිස් මේ ඉන්නේ ඇවිල්ලා මෙන්න මේ කොහෙද මේ කොළඹ ඉන්නේ හරිද? අපිට ට්‍රිප් එකක් යන්න තියෙනවා අවරස්නේ බොයිස්. අම්බේ එහෙනම් ඉතින් බස් එක ස්ටාර්ට් කරගමුනේ. කට්ටිය නගින්න ප්ලැනටෝරියම් එක බලන්න තමයි එක්කන් යන්නේ. ප්ලැනටෝරියම් කට්ටිය නැග්ගා. යම් බොයිස් නේ. බොයිස් මේ අද ඇත්තටම ගියොත් මේ වෙනද වගේ නෙමෙයි හරිද? අවුව රස්නේ. ඉන්න බෑ. ලංකාවේ ඉතින් ඔහොම තමයිනේ බොයිස්. අම්බේ පිට රට නම් AC බස් හරිද? කොච්චර සැපේ යන්න පුළුවන්ද? අනික මේ කූලින් හැම වෙලේම ඒ කියන්නේ බස් ඇවිල්ලා ඒ කියන්නේ ලක්ෂරි බස් තියෙන්නේ හරිද? කොච්චර හොඳට යන්න පුළුවන්ද? ඇත්තට මේ ලංකාවේ බස් එපා වෙන බොයිස් මේ ජීවිතේ. මොනා කරන්නද ඉතින් කට්ට ගාගෙන ඉතින් යනවා ඉතින්. ඉස්සරහින් ප්ලැනටෝරියම් එක අම්මඩුඩු පොලිස් අඩේ පොලිස් අංකල් අත දැම්ම නේද? අයියෝ ඉරක්වත් කැපුවද? අත දැම්මනේ. මෙන්න මේ නවත්තගමු. මේ ඇයිද දන්නේ පොලිස් අංකල් අත දැම්මේ. අයියෝ එපා වෙනවා අප්පා මේ ලංකාව බලන්නකෝ. පොඩ්ඩක් කතා කරලා බලමු. පොලිස් අංකල් ඇයි මොකෝ අවුල? මේ ගන්න ඕන ලයිසන් එක. ඉන්න පොලිස් අංකල් ලයිසන් එක දෙනවා මේ තියන්නේ. ලයිසන් එක දවසක් කල් පැනලානේ. කල් පැනලාද? අයියෝ සර් මේ ඊයේ සර් මේ වුණේ සර් මේ හදා ගන්න ඕන. මොනවද බොස් එක මේ කෑලි ඉල්ලලා. සර් ඒක ඉතින් අර උඩ දාලා දිනවා බෆර් එක ඒව ටික. ඒ ටික තමයි. හරි ඔය උඩ පිටිපස්සේ තියෙන කෑල්ල තියෙන උඩ යන්න එක කලවන ඈ. ඕක ඇඟේ වැදුනොත් එහෙම කාගේ හරි මැරෙනවනේ. හරි සර් හරි. එහෙනම් මේ සර් දඩයක් එහෙම නෑනේ. දඩයක් නෑ ඉතින් ඔය ළමයා ඉතින් පවු නිසා ඉතින් යවනවා ඉතින්. අනේ thank you sir එනම් මං ගියා. අම්මෝ බොයිස් නූලෙන් බේරුනේ. බලන්න බොයිස් ලංකාව බයෙන් බය යන්න ඕනේ ඒ වගේ රටවල් වල. ප්ලැනටෝරියම් එක බලන්න තමයි ඉතින් එක්කන් යන්නේ. බලමු ඉතින් කට්ටිය. අවුවත් රස්නේද? බලන්න බොයිස් රටවල් වල හරිද? ගොඩක් වේගෙන් යන්න පුළුවන්. හරිද? දැන් ස්පීඩ් එකක් තියෙනවනේ රටවල් වල. දැන් 100 නම් 100. හරිද? දැන් ලංකාවේ ස්පීඩ් ගියොත් එහෙම පොලිස් අංකල නවත්තනවා. මේක තමයි ප්‍රශ්නේ. වේගෙන් යන්න බෑනේ. ඕක තමයි ඉතින් ලංකාවේ ප්‍රශ්නේ. බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ ජීවිතේ ඉතින් ඔහොම තමයි. ඉතින් යාළුවනේ මම මේක ට්‍රිප් තමයි යන්නේ. ගොඩක් දැන් නම් මට ට්‍රිප් එක සෙට් වුනේ මේ ග්‍රහලෝකාගාරයට තමයි. ග්‍රහලෝකාගාරේ ගයිස් මේ තව ටිකක් දුරයි. බලමු. ග්‍රහලෝකාගාරය එක්ක බොයිස් මේ වැස්ස නම් මේ ඒකත් එක මෙච්චර අවුව රස්නේ නෑනේ. මේ එපා වෙනවා බොයිස් මේ අවුව රස්නේ. තව දුරයිද දන්නේ නැහැ ගායිස් ප්ලැනටෝරියම් එක. ගිහිල්ලා බලමු.
අම්මේ තව පොලිස් අංකල් කෙනෙක් හිටියොත් නම් ඉවරයි අරයාගෙන නූලෙන් බේරුනේ බොයිස් ප්ලැනටෝරියම් එක හොයාගන්න බෑනේ පොඩ්ඩක් ඉන්න බලන්න මං හිතන්නේ බොයිස් තව යන්න ඕනනේ මේ පාරේ බලමු ගිහිල්ලා මේ තියෙන බොයිස් ප්ලැනටෝරියම් එක හරි බීච් එකක් තියෙනවා පට්ටේ අපෝ එතනින් තමයි බොයිස් දාන්න තියෙන්නේ දාමු AC බස් එක බස්සන්න ඕන බොයිස් මේ සල්ලි තියෙනවා මේ තා ටිකක් මදි AC බස් එක බස්සන්න ඉන්නේ ඒතකොට ඉතින් මෙච්චර කට්ටන්න නෑනේ බොයිස් පූල් එකේ යන්න පුළුවන් ඉතින් අපි ප්ලැනටෝරියම් එකට නම් ආවා මේ තියෙන්නේ බොයිස් ග්‍රහලෝකාගාරය අර බෝඩ් එකකුත් තිබ්බා මේ තියෙන අර තියෙන ප්ලැනටෝරියම් ග්‍රහලෝකාගාරය මේ ඉතින් බොයිස් කොහමද අද වීඩියෝ එක මං හිතනවා ඉතින් ඕගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඉතින් අද මං ගෙනාවේ ලංකාවේ බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ දවසක් ඒ කියන්නේ යාගේ ජීවිතේ ගෙවෙන හැටි මෙන්න මේ විදිහට තමයි ඉතින් ගෙවෙන්නේ ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න ඒ වගේම subscribe 1k යන්න තව subscribe ඕන බොයිස් 300 ගාණක් හෝ 200 ගාණක් වෙන්න ඕන මට ඒක ගන්න පොඩ්ඩක් උදව් කරන්න ඉතින් අනිවාර්යෙන් ඉදිරියට වීඩියෝ වැටෙනවා හරි එහෙනම් යාළුවන්ට ෂෙයා කරන්න එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම් මම ගේමින් සුදු පුතා YT storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no.